ඉතින් අද අපි බලමු කොහොමද සෝල්මේට් ටැප් එකක් කියන්නේ අපි මේකෙදි කරන්නේ ඇස්ටරා වලින් ට්‍රැෆික් ඇස්ටරා වල ඇඩ්ස් රන් කරන එකක්. ඉතින් මේකට ට්‍රැෆික් එනවා මම try කරලා බලලා තියෙන හන්ද කියන්නේ. ඉතින් ඔයාලට හොඳ Facebook වල group වල share කරලා අනිවාර්යෙන්ම මේකෙන් ට්‍රැෆික් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ වැඩේදි වෙන්නේ අපි මේ HTML කෝඩ් එක ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාලගේ විස්තර දානවා. ඊට පස්සේ මේක ඇනලයිස් කරලා ඔයාලා දාපු data වලට අනුව මේකෙදි name එකේ ඔයාලගේ soulmate ගේ පළවෙනි අකුර ගැන ඉංගියක් දෙනවා. එහෙම සීන් එකක් තියෙන්නේ. ඉතින් මේක නිකන් ඇල්ගොරිතම් එක රන් වෙලා හැදෙන්නේ නිකම්ම ගෙස් කිරිල්ලක් වෙන්නේ. ඉතින් අපි කොහොමද බලමු මේ වෙබ්සයිට් එක හදාගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා create new blog දෙන්න ඕනේ. new blog දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්ට ඔයාලට title එකක් දාගන්න ඕනේ. මේ වෙබ්සයිට් එකට set වෙන title එකක් දාගන්නවා මෙන්න මේ විදියට. මම මෙන්න මේ විදියට soulmate කියලා දාගන්නවා. ඊට පස්සේ address එකටත් URL address එකටත් soulmate කියලා දාගන්නවා. ඉතින් මෙන්න මේ විදියට set soulmate track කියලා දාගෙන save දෙනවා. ඊට පස්සේ processing වෙලා වම් පැත්ත කෙළවරේ අලුතෙන් අපිට soulmate website එක හැදෙනවා, blogger website එක. ඉතින් ඊට පස්සේ ඔයාලට මම කලින් ගියා දීලා තියෙනවා අර ෆෝන් එකකින් view කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම setting වලින් අර redirects කියන එක add කරගන්න ඕනේ. ඉතින් කලින් වීඩියෝ එකක් බලන්න මේ පල්ලෙහා හරි උඩ හරි කාඩ් එකක් වැටෙන්නේ එතනින් බලන්න පුළුවන් ඔයාලට ඒක හදාගන්න හැටි. setting වලට ගිහිල්ලා අපි අපේ වෙබ්සයිට් එකට theme එක add කරගමු අපේ HTML කෝඩ් එක. ඉතින් වෙනද වගේම මේ ඊතලයේ වගේ එක click කරලා switch to first generation classic theme කියන එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඊතලයේ වගේ එක ආපහු click කරලා change new bar කියන එක off කරගන්න ඕනේ. ඊට පස්සේ edit html දීලා මේ සේරම control a press කරලා select කරගෙන සේරම delete කරගෙන අපේ කෝඩ් එක දාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කෝඩ් එකත් description එකේ ඇති වෙනද වගේම ඉතින් ගිහලා download කරගන්න පුළුවන් Google Drive file එකේ. ඉතින් ඔන්න ඔය වගේ control a press කරගෙන මේ කෝඩ් එකත් select කරගෙන සේරම copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතන අපේ blog එකේ paste කරගන්නවා. ඊට පස්සේ save දෙනවා මම. ඉතින් save වුණාට පස්සේ අපි බලමු කොහොමද මේක පෙන්වන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලගේ name එක දාන්න තියෙනවා. ඊට පස්සේ grade එක ඔයාලගේ grade එක දාලා ඊට පස්සේ looking for කියන එකට ඔයාලට ඕන එක තෝරලා primary interest ඒ කියන්නේ ඔයාලා කැමති එක දාලා find my match කියන එක උඩ click කරාට පස්සේ ඒක ඔටෝම ඉංග්‍රීසි අකුර සජෙස්ට් කරන විදිහ තමයි වෙබ්සයිට් එක හදලා තියෙන්නේ. ඉතින් අපි ටෙස්ට් කරලා බලමු. ඉතින් මම මෙන්න මේ විදිහට මේ විස්තර ටික පුරව දා ගන්නවා, ෆිල් කර ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ දාගත්තට පස්සේ ටික වෙලාවක් යනවා ඇනලයිස් වෙලා ඔන්න ඔය වගේ name එකේ first name එක suggest කරනවා. ඉතින් මේක Facebook එකේ එහෙම දාලා අනිවාර්යයෙන්ම traffic එකක් ගන්න පුළුවන්. try කරලා බලන්න.